ආයිබෝන් ළමයි අපි කලින් වීඩියෝ එකේදී නුගශාක මුලක බාහිර පෙනුම නිරීක්ෂණය කරා. ඒ ප්‍රැක්ටිකල් එක අපි කරේ ක්‍රියාකාරකම පළවෙනි පාඩමේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක. එතකොට අපි මේ වීඩියෝ එකේදී ඔයාලගේ පළවෙනි පාඩමේ තුන්වෙනි ප්‍රැක්ටිකල් එක. ඒ කියන්නේ ද්විබීජපත්‍රී ශාක කන්දක හරස්කඩ අනිශ්චයෙන් නිරීක්ෂණය කරනවා අපි. හරි ළමයි මේක තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක. මේක තියෙන්නේ ස්ථිර පටක කියන කොටසේ. ඒ කියන්නේ අච්චු පොතේ ඔයාලගේ 4 වෙනි පිටුවේ. එතකොට මේක තියෙන්නේ ශාක කන්දක දක්නට ලැබෙන පටක හඳුනා ගැනීම. ඒකට තමයි මේ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. එතකොට ළමයි මේ ප්‍රැක්ටිකල් එකට අපිට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ වට්ටක්කා හෝ ටයිඩ්‍රැක්ස් වැනි ශාක කඳ. වීදුරු කදාව. අන්නීක්ෂය. අපිට ඒක කරන්න තියෙන්නේ දැන් අපි මේ ගන්න වට්ටක්කා ශාකය කඳක තුනී හරස්කඩක් අන්නීක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න තියෙන්නේ. එහි ඇති පටක වර්ග හඳුනා ගන්න. මේ තියෙන්නේ තමයි ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩක අන්නීක්ෂ පෙනුම තමයි මේ තියෙන්නේ. ඔයාලට ඒක අච්චු පොතේ දීලා තියෙනවා. දැන් අපි වට්ටක්කා ශාකයේ ටයිඩ්‍රැක්ස් කියන ශාකයේ අන්නීක්ෂයට දාලා බලමු. ඒකේ වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නන්නම්. හරි ළමයි මේ විදිහට අපි ශාකයක කඳක් මේ විදිහට ගන්න ඕනේ. මේක නම් වට්ටක්කත් නෙමෙයි ටයිඩ්‍රැක්ස් උත් නෙමෙයි වෙන ශාකයක් මේක. දැන් මේ ප්‍රැක්ටිකල් එක කරන විදිහ පෙන්වන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට පෙන්නන්නේ. ඕ මේ විදිහට අපි කපනවා කෑල්ල. ඊට පස්සේ ළමයි මේ මොකද්ද? මේ ඔය අතට ගත්තේ මොකද්ද? ඒකට කියන නම දන්නවද ඔයාලා? ඒකට කියන්නේ සැත කියලා ළමයි. විද්‍යාගාරයේ තියෙනවා සැත කියලා උපකරණයක්. මේ පේන ඔයාලට සැත. මම මේ පෙන්නන්නේ ඇරෝ කීයකින් ඒක තමයි සැත කියන්නේ. ඒකේ තුනී බ්ලේඩ් එකක් තියෙනවා. අපිට සැතක් නැත්තම් ඉතින් බ්ලේඩ් එකකින් තුනී ඡේදයක් වෙන් කරගන්න පුළුවන්. ඒ විදිහට තුනී ඡේදයක් වෙන් කරගන්න ඕනේ. මෙයා වෙන් කරගන්නවා බලන්න. තියුම්ම කරන්න ඕනේ. ළමයි තුනී ඡේදයක් ගන්නවා. දැන් ඒ උපකරණයට මොකක්ද කියන්නේ? මේ උපකරණය මොකක්ද ළමයි? ඒකට ට්විසර් කියන්නේ අපි. ඒ ට්විසරෙන් තමයි අපි වෙන් කරගත්ත ඡේදය අල්ලන්න ඕනේ. දැන් අතින් එහෙම අල්ලපුවාම අපේ අතේ ඉන්න මොකද බැක්ටීරියාව එහෙම ඉන්නවා. ඒ බැක්ටීරියාව මේකට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට අපිට අන්නීක්ෂයෙන් බැක්ටීරියාවොත් පේනවා. ඒකින්ද තමයි ළමයි මේ ට්විසර් එකකින් අල්ලන්නේ. අල්ලලා ඒක දාන්න ඕනේ වතුර තියෙන බීකරය ඇතුළට. ඇයි වතුර තියෙන බීකරය ඇතුළට දාන්නේ? සජීවී බව ආරක්ෂා කරන්න දාන්නේ ඒකට. ට්විසරෙන් ආයෙ දැන් එළියට ගන්න. අන්නීක්ෂ කදාව මත තියෙනවා ඒක. අන්න වැසුම් පෙත්තක් ගත්තා. ට්විසරෙන් ඒක ඇල්ලුවා. දැන් කොහොමද ළමයි ඒක වහන්න ඕන? වායු බුබුලු ඇතුළු වෙන්නේ නැති විදිහට තමයි වහන්න ඕන. මෙයා වහනවා. ඒකත් සියුම්ම කරන්න ඕනේ වැඩ. වායු බුබුලු එකක් හරි හිටොත් එහෙම අපිට වායු බුබුලු පේන අන්නීක්ෂේ. අන්න දැන් අන්නීක්ෂ වේදිකාව මතින් තිබ්බා ඒක. කදාව. දැන් අවබලයට දැම්මා ඒක. දැන් ෆෝකස් කරනවා. මේක ළමයි මේ කරන්ට් එකෙන් වැඩ කරන අන්නීක්ෂයක්. අපිට විද්‍යාගාරයේ ඔයාලා ඉස්කෝලවල තියෙන විද්‍යාගාරවල වැඩිපුර මේක දකින්න හම්බෙන්නේ. සාමාන්‍ය එක තමයි තියෙන්නේ. මේක කරන්ට් එකට ගහලා වැඩ කරන්නේ.
අන්න දැන් ફોකස් කරනවා. අන්න දල සීරු මාරුවෙන් සියුම් මාරු කරා එක. මේක තමයි දල සීරු මාරුව. මේ තියෙන සියුම් සීරු මාරුව මේ යන්නේ ඉච්චේ. ආන් ඒ විදිහට තමයි ළමයි බලන්න තියෙන්නේ. මේ තියෙන්නේ කදාවට දාලා. හරි ළමයි දැන් ඒ විදිහට තමයි අපි පරීක්ෂණය කරන්නේ. දැන් ඉතින් ඔයාලා දැක්කේ නෑනේ ඒක කොයි වගේද අපිට පේන්නේ කියලා. මං ඒ වගේ ෆොටෝ පෙන්නන්නම්. මේ බලන්න ළමයි. මේ විදිහට තමයි වට්ටාකශාකිය කඳක හරස්කඩක් අපි දාලා බලපුවම පේන්නේ. මේ තියෙන වට්ටාකශාකයේ කඳක හරස්කඩක්. නේ මේ විදිහට තමයි අනිශ්චයට දාලා බලපුවම පේන්නේ අපිට. මේ හරිතලාව තියෙනවා. මේ එක එක හැඩේ සෛල තියෙනවා. සෛල බිත්තියක් පේනවා අපිට. ඇතුලේ රික්තක පේනවා. ඊළඟට මේ තියෙන්නේ වට්ටාකශාකෙමයි. මේ තියෙන්නේ සම්පූර්ණ රූපයක්. මේ මේ බලන්න ඒක ලස්සනට පේනවා ළමයි. මේ බලන්න සෛල බිත්තිය පේන අපිට පිටතින්ම. හරි ළමයි මේ ඔයාලට පොතේ දීලා තියෙන ටයිඩ්‍රැක්ස් කියලා ශාකයක්. ඒක මම නම් දැකලා නැහැ. මම ඔයාලට ටයිඩ්‍රැක්ස් ශාකය පෙන්නන්න. බලන්න ඔයාලා දැකලා තියෙනවද කියලා ඒක. මේ තියෙන ළමයි මේකට තමයි ටයිඩ්‍රැක්ස් කියන්නේ. මම නම් මෙහි දැකලා නැහැ තියෙනවා කොහෙවත්. ඔයාලා ගෙවල් වල ටයිඩ්‍රැක්ස් තියෙනවා මේ වගේ මල් ජාතියක් ගයිලා තියෙනවා දැකලා තියෙනවා නම් YouTube එකේ මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාලා තියන්න දැකලා තියෙනවා කියලා. මේ තියෙන හයිඩ්‍රැක්ස් ඒක ලස්සන මල මම දැකලා නැහැ ඒ උනාට ළමයි. බලන්න ඔයාලා දැකලා තියෙනවද කියලා. හරි ළමයි අපි දැන් යමු නෝට් එකට. නෝට් එක කියවමු. දැන් අපි පරීක්ෂණය කරන විදිහ බැලුවා. දැන් නෝට් එක කියවමු. දැන් මේ පරීක්ෂණය කරාට පස්සේ තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත වෘත්තයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වයි. ඕන් ළමයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්ථිර පටක ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා. එතකොට ඔයාලා උත්තරය ලියන්න ඕනේ. තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වයි කියලා සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. එතකොට මේකට ලකුණු අපිට හම්බ වෙනවා තවදුරටත් විභාජනය විය නොහැකි. අන් ඒ කැලල අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ ඒ කැලලත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පටක ස්ථිර පටක ලෙස හඳුන්වයි කියලා අන්තිමයට ලියන්න ඕනේ. එතකොට ඒකට ලකුණු දෙකක් අපිට හම්බ වෙනවා. මේ තවදුරටත් විභාජනය විය නොහැකි කියන එකට එක ලකුණක් හම්බ වෙනවා. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක කියනකට තව ලකුණක් හම්බ වෙනවා. ආය පාරක් මතේ කියන්න තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වයි. හරි ලේසි ළමයි. ඊට පස්සේ ස්ථිර පටකවල ස්වභාවය අනුව පහත දැක්වෙන පරිදි වර්ග දෙකකට බෙදිය හැක. ඕම් ස්ථිර පටකවල ස්වභාවය අනුව වර්ග දෙකක් තියෙනවා. සරල ස්ථිර පටක, සංකීර්ණ ස්ථිර පටක. දැන් බලමු අපි මේ සරල ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටක කියන්නේ මොනවද කියලා.
සරල ස්ථිර පටක කියන්නේ එකම වර්ගයේ සෛල සමූහණය වී තියෙනවා නම් තමයි සරල ස්ථිර පටක කියන්නේ. එතකොට සංකීර්ණ ස්ථිර පටක කියන්නේ සෛල වර්ග කිහිපයක් සමූහණය වී තියෙනවා නම් තමයි සංකීර්ණ ස්ථිර පටක කියලා හඳුන්වන්නේ. දැන් සරල ස්ථිර පටක ගත්තාම සරල ස්ථිර පටක එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත වේ. ඒක අපි දන්නවනේද? මෙතන කියලා තියෙනවානේ සරල ස්ථිර පටක කියන්නේ එකම වර්ගයේ සෛල සමූහණය වී තියෙනවා නම් තමයි එහෙම කියන්නේ. සෛලවල හැඩය හා සෛල බිත්තියේ ස්වභාවය පදනම් කරගෙන මෘදුස්තර, ස්ථූල ගෝණාස්තර හා දෘಢස්තර ලෙස සෛල ස්ථිර පටක වර්ග තුනක් හඳුනාගත හැකිය. ඕන ළමයි. සෛල බිත්තියේ ස්වභාවය පදනම් කරගෙන දැකිය හැකි සරල ස්ථිර පටක වර්ග තුන මොකක්ද කියලා ඔයාලට එක්සෑම් එකට අහන්න පුළුවන්. එතකොට මේ තුන මතක තියාගෙන ඉන්න ඕනේ. මෘදුස්තර, ස්ථූල ගෝණාස්තර, දෘಢස්තර. එහෙම මතක හිටින්නේ නැත්නම් මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල ගෝණාස්තර කියලා මතක තියාගන්න. මම නම් එහෙමයි මතක තියාගෙන හිටියේ. ඇයි මෙතන මෘදුස්තර කියපුවාමයි දෘಢස්තර කියපුවාමයි එක ළඟින් යනවා වගේ. ඊට පස්සේ ස්ථූල ගෝණාස්තර අන්තිමයට මතක තියාගන්න. මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල ගෝණාස්තර. ඒ තුන අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේ තියෙන ළමයි මෘදුස්තර පටකේ. මේ මෘදුස්තර. මේ තියෙන්නේ ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර කියන්නේ ඒ වගේ ඝනකම් වෙච්ච කොහොමගේ. මේ ළමයි බලන්න මේ කළු පාටට තියෙන්නේ. ඒවා ඝනකම් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ දෘಢස්තර පටකේ. එතකොට ළමයි මෘදුස්තර පටකය කියන්නේ ශාක දේහයේ මෘදු කොටස් නිර්මාණය කරන පටක තමයි මෘදුස්තර පටක කියන්නේ. එතකොට දෘಢස්තර පටක කියන්නේ ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබා දීමට දායක වන ඒවාට තමයි දෘಢස්තර පටක කියන්නේ. තුල කෝණාස්තර පටක කියන්නේ ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබා දීමට උපකාරී වන ඒවාට තමයි ස්ථූල කෝණාස්තර පටක කියන්නේ. ඒවයි කෘත්‍ය. මෘදුස්තර පටකින් කරන්නේ ශාකයේ මෘදු කොටස් නිර්මාණය කරන එක. තුල ගෝණාස්තර පටකින් කරන්නේ ශාකයට දැඩි බව දෙන එක. ඒ වගේම යාන්ත්‍රික ශක්තියක් දෙනවා. දෘಢස්තර පටකින් කරන්නේ ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය දෙනවා. ඒ කියනවා. හරි ළමයි මේ ප්‍රැක්ටිකල් එකේ ඔයාලට එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ වගේ කෘත්‍ය එහෙම ඔයාලා දන්නේ ඒවා අපි තියරි ක්ලාස් එකේ උගන්වනවා. ඒ තියරි ක්ලාස් එක අපි 10 වසරටයි 10 වසරේ අයටයි 11 වසරේ අයටයි තියරි ක්ලාස් එකක් කරනවා. ඒ තියරි ක්ලාස් පේපර් ක්ලාස් දෙකම අපි කරනවා ළමයි. 10 වසරටයි 11 වසරටයි. එතකොට අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් ඔයාලගේ නම, දිස්ත්‍රික්කය, පාසල, ඉගෙන ගන්න ශ්‍රේණිය දාලා අපිට WhatsApp මැසේජ් එකක් අපේ WhatsApp අංකයට එවන්න ඕන. ඒ විදිහට තමයි අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න තියෙන්නේ ළමයි. හරි ළමයි අද ප්‍රැක්ටිකල් එක එතනින් ඉවරයි. ඊළඟට අපි දෙවැනි පාඩමේ ප්‍රැක්ටිකල් එක ඉදිරියේදී හමු වෙමු. ආයිබෝවන්.